දබුල්ල ප්‍රදේශයේ ඉබ්බන්කටුව ගම්මානය. මේ ගම්මානයේ හසිත කියලා කොල්ලෙක් හිටියා. වයස අවුරුදු 20ක විතර කොල්ලෙක්. මේ හසිතට හොඳ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් හසිතට ඉක්මනින් දියුණු වෙන්න ඕනකමක් තිබ්බා. මේ ඔය වැඩේට මන් දන්න හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා. වැඩි දුරක නෙමෙයි අල්ලපු ගමේ. මේ යාළුවෝ ටික රෑ වෙනකන් කතා කර කර හිටියා. මේ බං අපි මොකක් හරි ගේමක් ගහන්න ඕනේ අනිවාර්යෙන්. හැමදාම මෙහෙම ඉන්න බැනේ. උබලා කැමති නම් මංගාව අදහසක් තියේ. මේක හරි ගියොත් අපි ඔක්කොම ගොඩ. මේ කොල්ල තුන්දෙනා එහා ගමේ ඉන්න ගුරුන්නාන්සේ හම්බ වෙන්න ගියා. අද ගුරුන්නාන්සේ ගෙදර ඉන්නවා. ගුරුන්නාන්සේ මේකයි කරන්නේ. අපි පන්සලේ තිබිලා නිදන් වදුලක් හම්බ වුණා. කොල්ලෝ ටික ගුරුනාන්සේට ඔක්කොම විස්තරය කීවා. කොල්ලනේ මේ වැඩේට අලුත වල්ලපු තුන්කුළුදුල් බිල්ලක් ඕනේ. අලුත වල්ලපු අපි සතියක් යන්න කලින් හොයාගන්න ඕනෙට. මේ නැකත අවුරුදු 100කට සැරයක් එන්නේ. කොල්ලෝ ටික ගුරුන්නාන්සේ කිව්ව විදියට තුන්කුළුදුල් බිල්ලක් හොයන්න ගියා. අපි කොහෙන්ද බන් තුන්කුළුදුල් බිල්ලක් හොයාගන්නේ? රෑ වෙලා සොහන පැත්තේ යමන්. මේ කානත්තේ අලුත වල්ලපු මිනි නැනේ. මේ මන් දන්න මල්ශාලාවක් කොල්ලෙක් ඉන්නවා. උගෙන් අහමු. මේ කොල්ලෝ කනත්තට ගියාට කිසිම වැඩක් උන්නේ අලුත වලපෝ මිනි එකක්වත් නෑ. මෙතන තමා අරු ඉන්නේ. මොකෝ බං මේ පැත්තක අපිට පොඩි උදව්වක් ඕනේ. මොකද්ද? අපිට අලුත වල්ලපු තුන්කුළුදුල් මිනියක් ඕනේද? මේ මල්ශාලාවේ කොල්ලා කිව්වා ඔයාලා හොයනවා වගේම මිනියක් දියේ ආවා. ඒක අරන් ගියේ අල්ලපු ගමේ කනත්තට. මේ කොල්ලෝ ටික මල්ශාලාවේ කොල්ලා කිව්ව විදියට මිනිවල හාරන්න පටන් ගත්තා. කොල්ලෝ මිනිවල හරලා මිනිය අරගෙන ගුරුන්නාන්සේත් එක්ක නිදානේ තියෙන තැනට ගියා. මෙතන තමා නිදානේ තියෙන්නේ. මේ කට්ටිය මිනිය රත් කරලා එකෙන් මිනි තෙල් ගත්තා. කොල්ලෝ ටික ගුරුන්නාන්සේ කිව්ව විදියට වලහාරන්න පටන් ගත්තා. කොල්ලනේ මන් දැන් මතුරන්න පටන් ගන්නවා. මුලින්ම අලියෙක් එනවා. ඌට පළතුරු ඉස්සරහට දාන්න. ගුරුන්නා සේ කොල්ලන්ට මෙහෙම කීවා. කොල්ලනේ මන් මතුරනවා උබලා මොකෙක්වත් මොන සබ්ද ආවත් දුවන්න නම් එපා. දිවුවොත් අපි ඔක්කොම ඉවරයි. මුලින්ම වවුලෙක් උට පළතුරු දන්න දෙවනියට නයියෙක් උට බිත්තර දෙන්න අන්තිමට අලියා බය නැතුව උට පොල්මල දෙන්න ඊට පස්සේ උයනවා.